එය අද මම ඔබට මගේ රෝගීන්ට ඇතිවන පද රෝග ලක්ෂණ දෙකක් ගැන කතා කරන්නම්. එකක උණ සහ අනෙක් එක සෙතලය. උණ කියන්නේ කුමක්ද? උද්‍යානයට දේශම නෙවෙයි ඩංගර ෆර්ම හෙට සහ හවුස් යනු නෙවෙයි දේශම නෙවෙයි ඩංගර ෆර්ම හෙට උෂ්ණත්වයේ උණක් ලෙස හඳුන්වනවා. මේ න්‍යායාත්මක විවරණයක්. සිතල කියන්නේ කුමක්ද? ඒ පද සිතලක අර්ථය වන්න ඕනෑම විතේව නිසයි අවහිරවීමක් මුණ හෙස්සලා දේව නිසයි කන පිට ඇස්වලට ජලය ගැලීම ඇස් කන පිට වීම. මම සියලම රෝග ලක්ෂණ සම්පූර්ණචයව වන රෝග ලක්ෂණ ලෙස හඳුන්වන ඒ පද සිතලේ පෙන්වයි. රෝගීන්ට එල්රජ් හෝ ආසාදනයක් ඇතිවිය හැකි ඒ නිසා ඔවුන්ට මම රෝග ලක්ෂණය පෙන්වයි. නිතර සිතල වැළකීම සඳහා නිර්දේශිත ජීවන රටාව වෙනස්කම් එක්ක සමාජ දරස්ථාවේ අනිත් එක්ම ආවරණයක් පැළඳීම සහ සංඝ සම්පන්න ආහාර එනම් කද පහත පළු වර්ග ආහාරයට ගැනීමෙන් ඔබ පරත ශක්ති පද්ධතිය වර්ධනය කිරීමයි. ඉහළ කාබෝහයිඩ්‍රේට් ආහාර වලින් වළකින්න, දිනපතා පරිටින් ආහාරය වැඩ කරන්න සහ දිනපතා ශාරීරික කාර්යකාරකම් කරන්න. සූතේ